වීඩියෝ 7කින් අපි ෆලෝවර්ස්ලා 65000කට වැඩිය ග්‍රෝ කරා. ඊටාම කෙටි කාලයක් ඇතුළත. දැන් ගොඩක් අය මෙහෙම දෙයක් වුණොත් එහෙම මේ වගේ දෙයක් වෙන්නේ ලක් එක කියලා. එහෙම වෙන්නේ නැහැ. ස්පෙෂල් ප්ලෑන් එකක් හින්දා තමයි මේක මේ විදිහට වැඩ කරේ. අපි පටන් ගත්තේ බයික් බොක්ස් කියලා. ඒක ඔටෝමේටිව් බ්‍රෑන්ඩ් එකක් කරන එකට පාර කපාගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ. මේක තව හොඳට කරපු විදිහ ඉස්සරහට ගෙන්නන් ස්ටික් වෙලා ඉන්න වීඩියෝ එකේ. වීඩියෝ 100ක් විතර කරලා වයිරල් යන එක සමහරක් වෙලේ ලක් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක කන්සිස්ටන්ට් වර්ක් එකක් ෆලෝ කරන එකේ රිසල්ට් එක වෙන්නත් පුළුවන්. හැබැයි හරියටම වීඩියෝ 7ක් කරලා ෆලෝවර්ස්ලා 65000ක් ග්‍රෝ කරලා ස්පෙෂලි YouTube එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 37000කට වැඩිය වීඩියෝස් 7කින් ග්‍රෝ කරනවා කියලා කියන්නේ ඒක මම පියෝර් ස්ට්‍රැටජි එකක් කියලා කිව්වේ නැත්නම් මං කියන බොරුවක් වෙනවා. දැන් ගොඩක් අය කියන කතාවක්නේ සෝෂල් මීඩියා එකේ වයිරල් යන්න ඕන නම් එහෙම නැත්නම් සෝෂල් මීඩියා එකේ වර්ක්අවුට් වෙන්න ඕන නම් දවස ගානේ කන්ටෙන්ට් දාන්න ඕනේ, වීඩියෝ 100ක් විතර දාන්න ඕනේ. එහෙම නැත්නම් එන ට්‍රෙන්ඩ් එක පස්සේ දුවන්න ඕනේ. ඔය හැම කතාවක්ම මම බයික් බොක්ස් එක through බොරුවක් බවට පත් කළා. මම මේ channel එක හරියටම මේ තැනට grow කරන්න හරියටම පාවිච්චි කරේ points 7යි. මේක purely marketing, psychology, neuroscience කියන දේවල් තුන පාවිච්චි කරලා කරපු පොඩි brain hack එකක්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද මම මේ blueprint එක use කරලා හරියටම content creation industry එකේ ලොකු වෙනසක් කරේ කියලා. මොකද මේ points 7 ඔයා හරියටම තේරුම් ගත්තොත් හරියටම execute කරොතින් ඔයාගේ brand එක එහෙම නැත්නම් ඔයාගේ social media channel එක ඔයාට next level එකට අරන් යන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම මතක තියාගන්න දැනගැනීම සහ ක්‍රියාත්මක කිරීම කියලා කියන්නේ තනිකරම දෙකක්. එතකොට මම මෙතනදී ඔයාට කියලා දෙන්නේ දැනගැනීම සඳහා දෙන information එක පමණයි. ක්‍රියාත්මක කර ගැනීම තියෙන්නේ තනිකරම ඔයාගේ අතේ. අපි පල්ලයට බහින්න ඕනේ නැහැ. ඔයා පටන් ගන්න මෙතන ඉඳන්. මෙතනදී හරියටම මම ඇක්ෂන් එක දෙනවා. එතකොට ඔයා මෙතන ඉඳන් පටන් ගන්න ඕනේ මේ පැත්තට. එතකොට මෙහෙම ගිහලා අතනින් ඉවරයි. point number 1 pattern recognition. එහෙම නැත්නම් රටාව හඳුනා ගැනීම. ඉතින් අපි ගත්තොත් හැම social media platform එකකම ඒක TikTok ද Instagram ද YouTube ද කියන හැම platform එකකම එක නිශ්චිත රටාවක් තියෙනවා මේ social media contents follow කරන. ගොඩක් අය කරන්නේ අනුන්ගේ දේවල් copy කරන එක. හැබැයි ඇත්තම professional කෙනෙක් කරන්නේ මොන හරි වීඩියෝ එකක් success වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් viral වෙලා තියෙනවා නම් ඒක එහෙම වෙලා තියෙන science එක decode කරන එක. ඉතින් එතකොට ඔයා කරන්න ඕනේ ඔයා social media එකේ මොන හරි දකින වීඩියෝ එකකදී ඔයා බලන්න ඕනේ මේක මේ විදිහට viral වෙලා තියෙන්නේ ඇයි කියලා. ඉතින් අන්න ඒ reason එක හොයාගත්තට පස්සේ ඔයාගේ තියෙන product එකකට එහෙම නැත්නම් service එකකට ඔයාගේ market එක ඇතුලේ තියෙන gap එකට හරියටම හරියන විදිහේ content එක හදාගන්න design කරගන්න algorithm එක ඔයාට හරියටම clearly දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ skill එක නැතුව ඔයා කොච්චර videos හැදුවත් වැඩක් නැහැ. උදාහරණයකට ඔයා මොකක් හරි වීඩියෝ එකක් viral ගිහිල්ලා තිනවා දැක්කොත් ඒකේ පළවෙනි තප්පර 10 ඇතුළත මොනවද කියන්නේ කියලා බලන්න. ඊළඟ තප්පර 10 ඇතුළත මොනවද කියලා තියෙන්නේ කියලා බලන්න. වීඩියෝ එකේ අවසානයේදී මොනවද කියලා තියෙන්නේ කියලා බලන්න. ඒ දේවල් ඔයත් එක්ක කොහොමද resonate වෙන්නේ කියලා බලන්න. ඔයාගේ feed එකට එන viral ගිහිල්ලා තියෙන වීඩියෝ එකක් ඔයාට අනිවාර්යයෙන්ම relate වෙන මොන හරිම දෙයක් මේ වීඩියෝ එක ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙනවාමයි. මේ ඉන්නේ සචිත්‍ර. එතකොට මෙයා තමයි අපේ බයික් බොක්ස් එකේ presenter. මේ තියෙන ලංකාවේ කොල්ලන්ට හීනයක් වෙලා තියෙන Suzuki DRZ 400 SM කටු කම්බි මොඩල් එක. සුපිරි වැඩක් රැපර් කෙනෙක්. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රසන්ටර් කෙනෙක් විදියට මගේ ජර්නි එක ස්ටාර්ට් කරේ මම මේ බයික් බොක්ස් කියන එකෙන්. ඉතින් ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ මෙයාට. මාර වැඩක්. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත YouTube channel එක subscribersලා ලක්ෂයකට වැඩිය grow කරපු එක්කෙනෙක්. ඇත්තටම කිව්වොත් ඒකට ගොඩක් මෙයා උදව් කරා. ඒ කියන්නේ තිරේ පිටුපස ඉඳන් සෑහෙන දේවල්. ඒ කියන්නේ ඇත්තටම සරලවම කිව්වොත් මේක ඉගෙන ගත්තේ මං මෙයාගේ. ඒක මගේ මම 120යි නම් මෙයා තමයි 180ක් මම මෙයාට වචන වලින් විතරයි උදව් කරේ. මෙයා තමයි සනිකරම ගේම සම්පූර්ණයෙන්ම ඇදගෙන ගියේ. point number 2 pattern interruption. එහෙම නැත්නම් රටාව බිඳ දැමීම. දැන් අපි ගත්තොත් social media scroll කරන හැම කෙනෙක්ම ඔයා නිකන් පාර යනකොට එහෙම නැත්නම් කොහේ හරි තැනකට ගියාම වුණත් phone scroll කරන් ඉන්න කට්ටිය දිහා චුට්ටක් බලන් ඉන්න. ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ හැම තිස්සෙම මෙහෙම scroll කරන එක තමයි කරන්නේ. සමහරක් වෙලාවට ඔයා චුට්ටක් හරියට notice කරන් හිටියොත් ඔයාට හරියටම බලා ගන්න පුළුවන් වෙනවා. මේගොල්ලෝ තප්පර කීයකට සැරයක්ද මේ scroll කරන්නේ කියලා. ගොඩාක් වෙලාවට තප්පර 3ක් තප්පර 5ක් ඇතුළත මේගොල්ලෝ ස්ක්‍රෝල් කරනවා. ඒ කියන්නේ ඔයා පළවෙනි තප්පර 3 එහෙම නැත්නම් පළවෙනි තප්පර 5 ඇතුළත මේගොල්ලන්ගේ අර පැටර්න් එක ඉන්ටරප්ට් කරලා මේගොල්ලන්ගේ අවධානය හරියටම ගත්තේ නැත්නම් මේගොල්ලෝ ඔයාගේ වීඩියෝ එක තවදුරටත් බලන්න නැවතිලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ සෝෂල් මීඩියා එකේ අනිත් වීඩියෝ ක්‍රියේටර්ස්ලා එහෙම නැත්නම් බිස්නසස් මේ හැම එකක්ම වීඩියෝස් හදනවානේ දැන් අද දවසට වීඩියෝස් කොච්චර අප්ලෝඩ් වෙනවද? එතකොට මේ හැම වීඩියෝ එකක් වගේම නම් ඔයාගේ වීඩියෝ එකත් ගොඩක් වෙලාවට එයා ස්ක්‍රෝල් කරන්නේ නතර වෙන්නේ නැති එකට ලොකු හේතුවක්
පුළුවන්කමකුත් තියෙනවා. මොකද ඔයාගේ වීඩියෝ එකත් අනිත් හැමෝගෙම වීඩියෝ එක වගේම තමයි. ඒ හින්දා පළවෙනි තප්පර 3 ඇතුළත ඔයා ඒක සවුන්ඩ් එකකින් වෙන්න පුළුවන්, ඒක වචනකින් වෙන්න පුළුවන්, ඒක විෂුවල් එකේ ඔයා පෙන්නන දෙයකින් වෙන්න පුළුවන්. ඔයා බලන්න ඕන ඔයාගේ ඔඩියන්ස් එක ඇතුලේ ඔයාගේ ඕනම කන්ටෙන්ට් එකක් අවධානය හරියටම හිර කරගන්නේ මොන වගේ දෙයකින්ද කියන එක ඔයාට හරියටම හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මුලින්ම ඔයා දැනගන්න ඕනේ පළවෙනි තප්පර 3 ඇතුළත ඔයාගේ ඔඩියන්ස් එක ඇතුලේ අවධානය හරියටම හිර කරගන්න නම් ඔයා මොන වගේ දෙයක්ද පෙන්වන්න ඕනේ, එහෙම නැත්නම් මොන වගේ දෙයක්ද කියන්න ඕනේ, ඒක ඔයා අනිවාර්යයෙන්ම හිතලා පාවිච්චි කරලා බලන්න ඕනේ. හැබැයි මේක ඕනවට වඩා කරන්න ගියොත් එහෙම මේක මිනිසුන්ට එපා වෙනවා. සමහරක් වෙලාවට ඔයාට මේක ගොඩාක් දුරට වෙනස් කරන්න වෙනවා. මොකද මිනිස්සු දැනගන්නවා ඔයා මොකක් හරි පැටර්න් එකක් එක දිගටම යූස් කරද්දි ඒක ඔයාගේ අවධානය හිර කරගන්න කරන වැඩක් කියලා. උදාහරණයකට දැන් මෙහෙම කතාවක් තියෙනවා. හරිද? දැන් content create කරන්න especially ඔයාට මෙහෙම ඒකත් ඇවිල්ලා අර ඔයා පිහියක් වගේ තමයි. ඔයා දිගටම content create කරන්න තමයි ඔයාට ඒ පැත්තෙන් තියෙන skill එක, ඒ පැත්තෙන් තියෙන knowledge එක තව හොඳට එන්නේ. මොකද ඔයාගේ long form එකක් වගේ නෙමෙයි short form එකක් කියලා කියන්නේ. short form එකක් කියලා කියන්නේ තනිකරම psychology game එකක්. තනිකර pattern interruption එකක් තියෙන්නේ. ඔයා අපි scroll කර ඉන්නේ. එතකොට කාගේ හරි මෙහෙම scroll කරන ඇඟිල්ල නතර කරන්න ඕන නම් ඔයා psychology hack එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ ස්ලයිඩ් කරන්න නැතුව ඒක දිහා බලන් ඉන්න. නිකන් මේ වීඩියෝ එක පටන් ගත්ත ගමන් හෝ ස්ලයිඩ් කරන්න එපා කියලා වගේ හෙන ඒවා හෙන්නම නිකන් අවුට්ඩේටඩ් හරි ඒවා නිකන් අන්ඩර්රේටඩ් දේවල් ඒවා කරන්නේ නැහැ. දැන් ඒවට ඊට වඩා අපිට හොඳට ප්ලෑන් කරොත් ඔයාට මේ knowledge එක ඉගෙන ගන්න පුළුවන්. it's out there right. නිකන් බලන්නකෝ මේ බයික් එක තනිකර අර GTA Vice City එකේ තියෙන CBR එක වගේ බයික් එකක් මේක. head of production මේ ඉන්නේ ජයගෙනුත් උදව් අරගෙන සහ සචිත්‍රව basically viral වීඩියෝ එකකට මේක ප්ලෑන් කරලා කරපු දෙයක් නැත්තම් මේක නිකන් මේක views ඇයිද නැද්ද කියලා හිතලා කරපු දෙයක් නෙමෙයි. බයික් බොක්ස් එකේ අන්තිමේට දාලා තියෙන වීඩියෝ එක විතරයි එහෙම කිසිම ප්ලෑන් එකක් නැතුව කරලා දාපු වීඩියෝ එක. ඒ කියන්නේ නිකන් ඒ වෙලාවේදී ඔයා මෙන්න මේ විදිහට කියන්න කියලා කිව්වා. කැමරා එක ෆෝන් එකෙන් කැමරා එක ගත්තා, මෙහෙම රෙකෝඩ් කරලා දැම්මා. 70,000 plus views ආවා. ඉතින් මේ දෙපැත්තම හරියට බැලන්ස් කරන එක තමයි ප්‍රොෆෙෂනල් ක්‍රියේටර් කෙනෙක්ගේ ඇතුලේ තියෙන වැඩ කැල්ල. එහෙම නැත්නම් ස්කිල් එක. ඊළඟ පොයින්ට් එක තමයි following the right strategy. ඒ කියන්නේ ඔයා හරියටම ඔයාගේ ස්ට්‍රැටජි එක තෝරගෙන ඒ ස්ට්‍රැටජි එක ෆලෝ කරන එක තමයි ඊළඟ වැදගත්ම පොයින්ට් එක. ඒ කියන්නේ ඔයාගේ හිතට ආපු පළියට නිකන් ඔහේ වීඩියෝ දාලා හරියන්නේ නැහැ. ඒක මං හිතන්නේ ඕනම කෙනෙක් දන්නවා. මම පළවෙනියම පටන් ගන්නකොට මෙන්න මේ බයික් එක මට ඕන වුණා වැලියු ක්‍රියේෂන් කරන්න. එතකොට මම කරේ ලංකාවේ මේ වෙනකන් බයික්ස් වලට හැදිලා තියෙන වීඩියෝස් මම රිසර්ච් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම කරේ කවුරුත් කරලා නැති, කවුරුත්ම කියලා නැති විදිහේ ස්ට්‍රැටජි එකක් හදපු එක. උදාහරණයකට මම මගේ channel එකේ වීඩියෝස් දාන්නේ වෙන කවුරුත් ලංකාවේ ඒ විදිහට මේ වෙනකන් ඩිලිවරි එකක් එහෙම නැත්නම් ඒ වගේ පංච එකක් දීලා නැහැ. ඉතින් ඔයා දැනගන්න ඕන ඔයා මේ වීඩියෝ එකක් හදනකොට ඔයා මේක බලාපොරොත්තු වෙන්නේ කෙනෙක් මේක වැඩිපුර ෂෙයා කරන්නද, එහෙම නැත්නම් සේව් කරගන්නද, එහෙම නැත්නම් කමෙන්ට් කරන්නද? ඉතින් අන්න ඒ ප්ලෑන් එක ඔයා ගාව අනිවාර්යයෙන්ම කන්ටෙන්ට් එක ක්‍රියේට් කරන්න කලින්ම ඔයාගේ ඔළුවට පළවෙනියෙන් දාගන්න ඕනේ. එතකොට තමයි ඔයා හරියටම purpose driven content එකක් හදන්නේ. හරියට ප්ලෑන් කරපු ස්ට්‍රැටජි එකක් නැතුව ඔයා කන්ටෙන්ට් කරනවා කියලා කියන්නේ ඔයා නිකන් දන්නේ නැති පාරක ඔහේ මැප් එකක් නැතුව උඩ බලාගෙන යන පැත්තක යනවා වගේ වැඩක්. එතකොට ඔයා කොහෙද යන්නේ කියලා අඩුම තරමේ ඔයාවත් දන්නේ නැහැ. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ මේ ෂූට් එක ගැන? ප්‍රොඩක්ෂන් එක ටෙක්නොලොජි next level ටෙක්නොලොජි එකක් තියෙන මෙතන. content game එක play කරනකොට ඔයගොල්ලන්ට එළියෙන් පේන්නේ නැති සෑහෙන ලොකු කට්ටක් තියෙනවා මේක ඇතුලේ. ඒකත් go through කරන්න ඕනේ. ඒකත් එක part එකක්. ඒකත් ඔලුවේ තියාගන්න. ඊළඟ වැදගත්ම point එක තමයි talking to the right audience. ඒ කියන්නේ හරියටම ඔයාගේ audience එක දැනගෙන ඒ කෙනාට පමණක්ම කතා කිරීම. මොකද ඔයා හැමෝටම කතා කරන්න ගියොත් එහෙම ඔයා කාටවත්ම වැදගත් නැති පුද්ගලයෙක් වෙනවා. එතකොට මම මගේ bike box එකේ content හැදුවේ මගේ target audience එකටම පමණක් reach වෙන විදිහට. මොකද ඔයා පළවෙනියෙන්ම දැනගන්න ඕන කාරණාව තමයි ඔයාගේ brand එකට එහෙම නැත්නම් ඔයාගේ product එකට හරියටම ආදරය කරන පිරිස කවුද කියලා. ඊළඟට එයාලගේ භාෂාවෙන් එයාලට දැනෙන විදිහට කතා කරන්න. මේක ඇත්තටම කිව්වොත් මාර ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. මොකද ඔයාගේ හරිම ඔඩියන්ස් එක ඩිෆයින් කරගත්තේ නැත්නම් ඔයා හදන කන්ටෙන්ට්ස්, ඔයා මාකටිං වලට කරන බජට් එක, ඔයා මාකටිං වෙනුවෙන් කරන වියදම් මේ හැමදේම වතුරේ. මේකට ඇත්තටම ලොකු මාකටිං ස්කිල් එකකුත් තියෙන්න ඕනේ. කොහොම හරි මගේ ආසම් බයික් එකේ වීඩියෝ එක තමයි පළවෙනිම බයික් බොක්ස් එක ඇතුලින් දැම්මේ පබ්ලිෂ් කරේ. පැය 24ක් යන්න කලින් YouTube එකේ ලක්ෂ 2ක් විතර views ආවා. TikTok එකේ ලක්ෂයක් විතර views ආවා. එතකොට තමයි ඇත්තටම මට තේරුනේ බයික් බොක්ස් කියන එක මේ just another වීඩියෝ හදන channel එකක්වත් නෙමෙයි. මේක ඔටෝමෝටිව් කියන ස්පේස් එක ඇතුලේ ලොකු බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න පුළුවන් ලොකු ඔපචුනිටි එකක් තියෙනවා කියලා. සහ මම ඒක ඇතුලේ ලොකු ગેප් එකක් දැක්ක. මම දැන් මේ ગેප් එක මෙතන කියන්න දෙන්නේ නැහැ. මොකද දැන් මේ ગેප් එක කිව්ව තව ගොඩක් කට්ටිය මේක පටන් ගන්න බලන්න. but still ඒක නෑ අවුලකුත් නෑ. ඉතින් එහෙම ગેප් එක කියලා කියන්නේ ඇත්තටම ඔය ස්ටයිල් එකෙන් කවුරුත් ඔය විදිහට වීඩියෝස් හදලා තිබ්බේ නෑ.
ඒක තමයි මේන්ම රීසන් එක. ඊළඟ පොයින්ට් එක තමයි make the right plan and stick to it. ඒ කියන්නේ කිසිම හේතුවකට ඔයා මුලදිම හදන plan එක කිසිම අවස්ථාවක කිසිම හේතුවක් වෙනුවෙන් වෙනස් නොකර ඉන්න එක. මේක තමයි දැන් අපේ කට්ටියට කරන්න අමාරුම දේ. මොකද මොකක් හරි වීඩියෝ එකක් දැම්මම මේක රීච් වුනේ නැත්නම් එහෙම නැත්නම් views ආවේ නැත්නම් එහෙම සම්පූර්ණ plan එකම වෙනස් කරලා පැනික් වෙලා එක එක જાති වීඩියෝ දාන්න පටන් ගන්නවා. ඒක ඔයා කරන ලොකු වැරද්දක්. අපි සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් වැඩක් කරනකොට අපි මුලින්ම හදන plan එක plan B එකකුත් හැදුවත් නැතත් අපි plan B එක උනත් හදන්නේ අර plan A එක හරියටම වැඩ කරේ නැත්නම් plan B එක execute කරන්න විතරයි. ඒ කොහොම වුණත් plan A plan B කොහොම තිබ්බත් අපි master plan එක කිසිම අවස්ථාවක කිසිම හේතුවක් හින්දා වෙනස් කරන්නේ නැහැ. මොකද ඇත්තටම ගත්තොත් consistency කියලා කියන්නේ හැමදාම වීඩියෝ දාන එක නෙමෙයි. ඔයාගේ content වල තියෙන quality එක standard එක දිගටම maintain කරගෙන ඉන්න එක. මොකද ඔයා process එක හරියට follow කරොත් result එක අනිවාර්යෙන් එනවා. ඒක නිකන් හරියට ඔයා හරි diet plan එකක් follow කරගෙන හරියට gym එකට එක දිගටම ගියොත් ඔයාට අනිවාර්යෙන්ම proper body එකක් හම්බෙනවා වගේ අනිවාර්යෙන්ම හම්බෙන දෙයක්. ඒ කියන්නේ හරි process එක follow කරොත් හරි result එක හම්බෙනවා කියන එක it's a given. ඔන්න ඒ පොයින්ට් එකට ඔයගලන්ට live example එකක් දෙන්න යන්නේ. අපි දැන් bike box එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා හරියටම පැයයි. මෙන්න බලන්න YouTube එකේ result එක. පළවෙනි පැය ඇතුළත views 4851ක් ආවා. ඔන්න දැන් මම මේක refresh කරනවා දැන් බලමු. 5328යි. දැක්ක නේද? ඒ කියන්නේ මේ හරි process එක follow කරාම තියෙන result එකක් තමයි මේ තියෙන්නේ. ඒ වගේ මේ කිව්ව point එක ගැන ඊට වඩා හොඳින් හිතන්න. Take notes. ඊළඟ point එක තමයි give value to your audience. ඒ කියන්නේ ඔයාගේ audience එක ඔයාගාවට එන්නේ එහෙම නැත්නම් social media එකට එන්නේ Tamanට මොන හරි දෙයක් හම්බෙනවා නම් තමයි. හැබැයි දැන් එහෙම කියලා මිනිස්සු හැමෝම social media එකට එන්නේ මොන හරි දෙයක් ඉගෙන ගන්නම කියන එක නෙමෙයි මම කියන්නේ. ගොඩක් වෙලාවට fun එකටත් එනවා. එහෙම නැත්නම් කාලේ කාදමන්නත් එනවා. හැබැයි ඔයාට පුළුවන් නම් අර fun එකයි education එකයි දෙක එකට mix කරන්න එතන තමයි හරිම සීක්‍රට් පෝෂන් එක හැදෙන්නේ. මේකට මම පාවිච්චි කරේ edutainment කියන concept එක. දන්නේ නැත්නම් ගිහලා Google කරලා බලන්න. මොකද education සහ entertainment දෙක mix කරනවා කියලා කියන්නේ වෙනම art එකක්. ඒක තමයි අපි bike box එකේ mainly හොඳටම කරේ. මොකද ඔයාට පුළුවන් නම් ඔයා දන්න දෙයක් වෙන කෙනෙක්ට teach කරන්න boring නොවි fun එකත් එක්ක mix කරලා එතන තමයි ඔයාගේ success point එක තියෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. ගොඩක් ඔය ලංකාවේ viral යන mass classes කරන sirලාගේ වීඩියෝ පොඩ්ඩක් බලන්න. ඒගොල්ලෝ follow කරන්නේ same strategy එක. ඉතින් පොතක එහෙම ලියලා තියාගන්න edutainment එක ගැන. තියෙන genuine registered harvest ගන්නවා කියලා කියන්නේ ඔයාට මිලියන 7ක් 8ක්වත් යනවා. ඒ අර මිලියන 7ක් 8ක් කියලා කියනකොට ඒක බර කරලා පංච් එකෙන් දෙන්න ඕනේ. මේ කෑල්ල පොඩ්ඩක් slow කරලා පංච් කරලා බර කරලා කියන්න නිකන් බොක්කට වදින්න. නෝ කියන්නේ ඔයාට මිලියන 7ක් 8ක්වත් යනවා. 7ක් 8ක්වත්. අන්න හරි. එල කිරි. ඊළඟ point එක තමයි start from the minimum and improve. පොඩියටම පටන් ගන්න හැබැයි වැරදි හදාගන්න. perfect වෙනකම් බලන් ඉන්න එපා. වැදගත්ම දේ තමයි iteration කරනවා කියන එක. ඒ කියන්නේ පළවෙනි වීඩියෝ එක හදලා පළවෙනි වීඩියෝ එකේ තියෙන අඩුපාඩු ටික හදාගෙන දෙවෙනි වීඩියෝ එක හදනවා කියන එක. දෙවෙනි වීඩියෝ එකේ තියෙන අඩුපාඩු ටික හදාගෙන තුන්වෙනි වීඩියෝ එක හදනවා කියන එක. ඔය ක්‍රමේ ඔයාට තියෙන්නේ දිගින් දිගටම follow කරන එක. හැබැයි හරියටම මේක follow කරන්න ඔයාට පොඩි professional eye එකක් තියෙන්නත් ඕනේ. මොකද නැත්තම් ඔයාගේ වැරදි දකින්නේ නැහනේ. මොකද පළවෙනියෙන් කරන්න ඕන ඔයාට ඔයාගේ තියෙන වැරදි ටික ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ වැරදි ටික හදාගෙන ඉස්සරහට යන එක තමයි මෙතන තියෙන සම්පූර්ණ ගේම් එක. ඉතින් ඔක අහනකොට හරි ලේසි දෙයක් වගේ තේරුණාට මේක හරියටම එක්සිකියුට් කරන්න මම අවුරුදු ගාණක් ඉගෙන ගත්ත එක්ස්පීරියන්ස් එක මට වැදගත් වුණා. ඉතින් ඒකට තමයි කියන්නේ මාකටිං නොලෙජ් එක හැම තිස්සෙම ඉම්ප්‍රූව් කරන්න ඕනේ. ඒක දවස ගානේ අප්ග්‍රේඩ් වෙන දවස ගානේ වෙනස් වෙන දෙයක්. ඉතින් දැන් ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියනේ. දැන් ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්න පුළුවන් මේ පොයින්ට්ස් හත කොහොමද මගේ බ්‍රෑන්ඩ් එකට එහෙම නැත්නම් මගේ බිස්නස් එකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔයාටත් ඕන නම් නිකම් වීඩියෝස් දාන කෙනෙක් නොවි ප්‍රොපර් ස්ට්‍රැටජි එකක් ෆලෝ කරලා ප්‍රොෆෙෂනල් විදිහට සෝෂල් මීඩියා එකේ ග්‍රෝ වෙන්න ෆලෝ කරලා තියාගන්න මගේ Instagram එක. ඔයා මේ වීඩියෝ එකෙන් වටින දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම valuable content කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ විදිහේ වැදගත් වීඩියෝස් දිගටම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරගෙන යන්න. එහෙනම් let's grow together. ජය වේවා.